සැලඩ් එකක් ඒ වගේම white rice sauce එනවනම් සුපිරිම ගණනේ සීගිරියේ best place එකනේ. Yo what's up guys, welcome back to my YouTube channel. ඉතින් guys ඔන්න ගහලා තියන්නේ subscribers ලා 50000 සතුටුයි අත්තරම පට්ට සතුටුයි මේ ඉතින් thank you ඔයාලා ඔක්කොටම subscribers ලා 50000ට. ඉතින් අපි ඉන්නේ සීගිරියේ guys. මේ දවස් ටිකේ සීගිරියේ ඉන්නේ. සීගිරියේ ටික දවසක් ඉන්නවා. අපි යන්න හදන්නේ අද බියර් එකක් ගහලා මොනවා හරි මීට් අයිටම් එකක් chill කරන්න රෙස්ටෝරන්ට් එකට. රෙස්ටෝරන්ට් එක කියන්නේ හමුදු vibe එකකට හදපු තැනක් guys. රස්තා තීම් එකට තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම foreigners-ලා සීගිරිය පිරීලා ඉන්නේ. ඉතින් සීගිරිය ටික දවසක් ඉන්නවා. Deep Jungle Festival එකටත් යන්න හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා බලමු මොන විදිහේ vibe එකක්ද එතන තියෙන්නේ කියලා. මේක මේ ආසාවෙන් අවුරුදු ගාණක් එන්න බලාගෙන හිටපු තැනක් guys. guys ඔහම තමයි ඔන්න මෙතනින් තමයි ඔන්න entrance එක තියෙන්නේ. ඔන්න Deep Jungle Festival එකේ flag උත් දාලා තියෙනවා banner එකක්. මෙන්න මේ වගේ cool vibe එකක් තියෙන place එකක් guys. Wow. It's a part of cool vibe at the place here, guys. Get yourself off the ground. ඉතින් guys මේ රස්තා තීම් එකට ගහලා තියෙන මෙතන ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ වේස්ට් කරන දේවල් මේක ලස්සනට ඩිසයින් කරන්න අමුතුම cool vibe එකක් තියෙන place එකක් guys. මේකේ මේ හවස් වරුවේ ලස්සනට මේ lights එහෙම දැම්මහම මීට වැඩි wow එකක් ඇති. මෙතනට ආවහම අමුතු cool experience එකක් තියෙන guys. මේ ඉතින් මම order කරා guys strong beer එකකුයි grilled chicken එකකුයි. ඉතින් මෙතන තියෙන මේ ලස්සන place එකක් guys. වතුරේ හදලා තියෙන නිකන් floating boat එකක් වගේ place එකක්. tables දාපු තැනක් හොඳ chill තැනක්. මේ අපි එතනට ගිහිල්ලා තමයි set වෙන්න හිතාගෙන ඉන්නේ. wow guys මෙතන cool vibe එකක් තියෙන place එකක්. මේ beer එක ඇවිල්ලා තියෙනවා strong එකක්. wow super chill vibe එකක් තියෙන guys. මේ bean bags තමයි මෙතන දාලා තියෙන්නේ. chill එකේ ඉන්න පුළුවන් super place එකක් guys. nice nice nice. මම මෙතනට කැමති. අර මෙතනට දෙන්න පුළුවන් ලකුණු 10න් 10ක්. ඉතින් guys මම strong එක තමයි try කරන්න හදන්නේ. Right guys, and cheers.
ඉතින් guys ගෙදරට වෙලා නිකන් ඉන්න නැතුව මම අද කියන්න හදන්නේ මොලේ කල්පනා කරලා රිස්ක් එකක් අරන් ගේමක් ගහන්න පුළුවන් නම් සුපිරිම සයිට් එකක් ගැන. ඉතින් guys මම අද කියන්නේ මේ 1x ගැන. ඉතින් මේ දවස්වල පටන් ගන්න තියෙනවා T20 World Cup එක guys. ඉතින් අපිට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා නම් ඔන්න පුළුවන් අපිට චූටි ලන්සුවක් තියලා ගේමක් ගහගන්න. මෙන්න මේ යන ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කරලා මේ සයිට් එකට ගිහලා රෙජිස්ටර් වුණොත් ඔයාලට දාන මුදල වගේ 100 ගුණයක බෝනස් එකක් දිනා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් iPhones, MacBook, PlayStation ඒ වගේ තව ගොඩක් දේවල් වින් කරන්න. ක්‍රිකට් ගැන හොඳටම දන්න කෙනෙක් නම් ක්‍රිකට් කියන්නේ ලංකාවේ කොල්ලන්ට මාර විදිහට බැඳීමක් තියෙන ක්‍රීඩාවක්. ඉතින් මොලේ කල්පනා කරලා ගේමක් ගහන්න පුළුවන් කට්ටිය මෙන්න මේ යන ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කරලා ගේමක් ගහන සයිට් එකට ගිහලා මේ දවස්වල යන T20 World Cup එකෙන් මැච් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් රිස්ක් එකක් ගන්න කැමති නම් ගිහිල්ලා රෙජිස්ටර් වෙලා මෙන්න මේ යන ප්‍රොමෝ කෝඩ් එකත් භාවිතා කරලා මොලේ කල්පනා කරලා ගේමක් ගහ ගන්න. ඉතින් guys subscribersලා 50000ට පට්ට හැපි ඒ දවස් ටිකේ හිටි ඉවෙන්ට් එක මට පෝස්ට් එකක් දාගන්නත් බැරි වුණා. කොමා තත් එක හිටිය දවස් දෙකක් විතර. ඉතින් ගණන් ගන්න එපා. මේ අපි ඒක සෙලිබ්‍රේට් කරමු වෙන විදිහකට. මේ එහෙනම් හැමෝටම subscribersලා 50000ට cheers ආ. thank you බලට ආදරේ පැලෙන්න. මේ නියමයි මෙච්චර ඉක්මනට අවුරුද්දයි මාස දෙකක් ඇතුළත subscribersලා 50000 ගැහුවා. ඉතින් උඹලත් ගේම නම් ඉන්නේ අතාරින්න එපා ලොවෙත්තා. ඒක නිසා ගේමක් ගහන්න පුළුවන්. පට්ට ප්ලේස් එක ගයිස් මේක. ඔයාලා සීගිරේ යනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න. රෙස්ටොරන්ට් හැබැයි ඩොලර්ස් වලින් තමයි පේමන්ට්ස් ගෙවන්න තියෙන්නේ. ලංකාවේ මුදලට කන්වර්ට් කරලා ගන්න පුළුවන්. අද දවසේ රේට් එක 310යි. සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් ක්වොලිටි කෑම තියෙන්නේ. එක එක જાති ඒවා තියෙනවා. මට නම් ඉතින් හිතෙන්නේ ඒ බජට් එක මේ වගේ වයිබ් එක ආතල් එකක් ගන්න කට්ටියට ලෝකල්ස්ලටත් සෙට් ෆොරිනර්ස්ලට වගේ. guys ඔන්න අපි chicken grill එක ඇවිල්ලා තියෙනවා මේකට. ඇවිල්ලා තියෙනවා portion එකේ salad එකක් ඒ වගේම white rice sauce fill කරපු chicken එක. guys අපි chicken කෑල්ලක් කන්න හදන්නේ මුලින්ම. guys මේ ඉන්නේ කුෂාන් මල්ලි. හරි මේ තැනගෙන මේ කමෙන්ට් එකක් දෙන්න බලන්නවා. මොනවද කියන්නේ? එනවනම් සුපිරිම තැන ඉන්නේ සීගිරියේ බෙස්ට් ප්ලේස් එක නේ. ප්ලේස් එක. එතන යක් යන්න දෙන්නේ නැහැ.
ඔයා කියන්න ඕනේ කියලා. මට කියන්න තියෙන්නේ ඉතින් මේ ඒ කියන්නේ අපි කොහොමද ආදරය කරේ මේ කල්චර් එකටනේ. ඒ කියන්නේ අටෙන් පොත්තෙන් එන කාලේ ඉඳන් අපි සාමාන්‍යයෙන් ලව් කරේ බොබ් මාලිට ඒ වගේ. එතකොට මේකේ තියෙන මේ කලර්ස් තුන තීම් එක දුවන්නේ රෙස්ටොරන්ට්. එතකොට හිපි කල්චර් වයිබ් එකක් තියෙන්නේ. එතකොට ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ වේස්ට් කරන දේවල් වලින්. මේ හැබැයි සුද්ද වැඩිපුරම කැමතිත් ඒ දෙයටනේ. මේක මම හිතන්නේ මේ මෙතන ඕන පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් අනිවාර්යෙන් නේමයි. ඒ කියන්නේ ඩොලර්ස් වලින් දාලා තිබ්බට සාමාන්‍ය මේ වගේ ස්ලයිසස් එකකුයි බත් එකකුයි සලාඩ් එකකුයි ගන්න නිකන් තනක හදාගත්තත් වෙන රෙස්ටොරන්ට් වල ඉන්න වැඩි ප්‍රයිස්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ප්‍රයිස් දාලා තිබ්බේ නැති වුණාට. බෙස්ට් ප්ලේස් මචං මේ ඒ කියන්නේ මේ වගේ වයිබ් එක මේ අලක් උඩනේ ඉන්නේ අපි. පාවි ඔව්. එදියක් ගන්නවා. අනික බීන් බෑග් එකක් උඩ අර බිමේ ඉඳගෙන ෆුල් චිල් එකේ. නයිස් නයිස්. මේක guys copyrights in the background music යන එක නෑ. හැබැයි fully reggae music පන්තියක් තියෙන මේ හැමදැනකම මම මේක ඔයාලට feel වෙන්න copyrights නැති reggae vibe video එකක් දාන්නම්. සර නැතුණාට ඒක නිකන් salty and lime එක cheesy taste එකක් තියෙනවා. Like the world was mine to find. Questions rising like the storm inside. I hear a voice deep down in my soul. Jack all my soul, Jack all my soul. When I'm drifting far from the righteous road. Jack all my soul, yeah, he call my soul. Lift me up when the world feels cold. Listen to brighter day. People hurt and people lose their life, trying hard just to make it through the night. So I pray for the hearts broken. Oh, Jah, your voice lives in my heart. අපි යන්න හදන්නේ Deep Jungle Festival එකේ ප්‍රොඩක්ෂන් එක තියෙන පැත්තට. මේ So high that we're lying in the fire. Deep Jungle Festival එක කියන්නේ ලංකාවේ තියෙන cultural and musical festival එකක්. music genres ගොඩක් ගහන Written by the great. පට්ට vibe එකක් තියෙන festival එකක්. Tomorrowland යන්න හීන දැක හිටියද වෙන රටවල් වල මොනවද බං කියන්නේ? මියුසික් ෆෙස්ටිවල් වලට යන්න හීන දැක්කද? මේක ලංකාව බේස් කරගෙන තියෙන ටොප්ම ඉවෙන්ට් එකක්. ටෙක්නෝ ප්‍රොග්‍රෙසිව් ප්‍රොග් හවුස් අහන්න පුළුවන් මේ ස්ටේජ් එකේ. දකුණු ආසියාවේ තියෙන ලොකුම ස්ටේජ් එක යන්නේ. ඒ වගේම සයි ට්‍රාන්ස් අහන්න පුළුවන් වෙනම ස්ටේජ් එකක් තියෙනවා. රෙගේ ස්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම හිප් හොප් රැප් ස්ටේජ් එකක් තියෙනවා. මේ වීකෙන්ඩ් එක මේ මගේ පරිසමාර්ථ අර්ථයෙන් වචනයකට කිව්වොත් එහෙම රහ කෑමක් වගේ. නිය වීකෙන්ඩ් එකක් බලන්න යන්න ඩීප් ජංගල් ෆෙස්ටිවල් එකේ සයිඩ් එකට. The victory is in your soul.
එලගිරි සබස්ක්‍රයිබර්ස්ලා 50000ට උඹලට හදවතින්ම ආදරේ මගේ ඔක්කොටම ආදරේ කියන්න වචන නෑ අවුරුද්දයි හරියටම මාසයයි මාස දෙකට චුට්ටක් ළඟයි 50000 ගැහුවා අපි ඊළඟ මාස 6 ඇතුළත ලක්ෂ ගහනවා මේ ඉතින් බියර් දෙකට වැදිලා ඉන්නේ ආදරේ ඔක්කොටම ආදරේ මේ ප්ලේස් එක තමයි රෙස්ටොරන්ට් බබාගේ වයිබ් එකේ ඉන්න හිපි කල්චර් එකේ ඉන්න රස්තා ෆැමිලි එකට ආදරය කරන උන්ට ඔන්න නයිස් ප්ලේස් ඇවිල්ලා මේක චිල් කරලා බලන්න টপ ප්ලේස් ගයිස් ඉතින් වීඩියෝ එක මෙතන ඉවර කරන්න හදන්නේ මේ දවස් දෙක තුනේ සීගිරි ඉන්නේ ඔයගලන්ගේ තැනක් තියෙනවා නම් කතා කරන්න මගේ උන්ගේවා මේ ඇවිල්ලා කැමරා එකක් රහ බලන්න පුළුවන් මටත් ඇවිල්ලා ටික දවසක් සීගිරි ඉන්න එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න ආයෙ මතක් කරනවා 50000ට උඹලට පණ වගේ මම ආදරේ පරිස්සමින් ඉන්න හැමෝම ආදරේ කන්න ඕනේ බොන්න ඕනේ hina වෙලා සතුටින් ඉන්න ඕනේ ජය වේවා